මුලින්ම යන්න ඕන යාට ඕන සයිට් එකට ඊළඟට මෙතන කොනේ තියෙනවා මේ share icon එක ඊට පස්සේ එතනම තියෙනවා create QR code කියන එක ඊට පස්සේ මේ විදිහට QR code එකක් generate වෙනවා ඊළඟට අපිට මෙතන download කරන්න තමයි තියෙන්නේ ඕනනම් copy කරන්න පුළුවන් clipboard එකට download කරාම මේ විදිහට save කරගන්න පුළුවන් මේකේ download වෙන්නේ මෙන්න මේ විදිහේ brave icon එකත් එක්ක මේක අපිට යුනික් විදිහකට හදාගන්න පුළුවන් මේ අපේ icon එකක් එහෙම මේකට දාලා ඒක කරද්දි මෙන්න මේ කියන්නේ මේ dot වලට මොකුත් වෙන්නේ නැති වෙන්න මේ සිංහගේ අර ඔළුව තියෙන icon එක විතරක් අයින් කරගත්තා නම් වැඩේ හරි ඒක ඒ විදිහට හදපු මගේ post එකක් පෙන්වන්නම් මේ තියන්නේ එක මේ ඒ විදිහට මගේ logo එක දාලා QR එක වෙනස් කරලා තියෙන එක මෙහෙම කරාම පොඩි යුනික් ගතියක් තියෙනවා මේ අර අනිත් QR code generators වලින් මේ මැද හිස් තැන එන්නේ මෙතන තියෙන විදිහට මේක පාට කරන්න නම් මේක ඉන්වර්ට් කරලා ඉන්න ඕන ඉන්වර්ට් කරලා ඒක උඩින් ඕවර් එකක් දාලා තියෙන කොළ පාට මේක නම් ගොඩක් සරල ටිප් එකක් මේ ඒ වුණාට මේකෙන් ගොඩක් ලොකු යුනික්නස් එකක් ගන්න පුළුවන් ඔයා කරන පොඩි දෙයකට උනත් හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ගිහින්